මම මේ කල්පනා කරන්නේ මිස්ටර් රවි අතීතයේ මට වැරදුනේ කොතනද කියලා. මිස්ටර් බණ්ඩාරය කතා කරන්නේ මොකක් සම්බන්ධයෙන්ද? දැන් මෙහෙමයි ඒ කාලවලදී අපි විවිධ තීන්දුව తీරන අරගෙන ඒව ක්‍රියාත්මක කරනවානේ. දැන් ওই මාෂිට බබා හම්බ වෙනකොට ආන්‍ය හම්බ වෙනකොට මම දරුවට වඩා මගේ දුව ගැනයි කල්පනා කළේ. එයාගේ දිහායි බැලුවේ මම. හරිනේ. ඒක මිස්ටර් බණ්ඩාර ක්‍රියා කළා තියෙන ඉතාම උතුම් තාත්තා කෙනෙක් විදිහට. ඒ වෙලාවේ මිස්ටර් බණ්ඩාර තීන්දුව తీරන අරගෙන තියෙන්නේ පවුලේ ගෞරවය ආරක්ෂා කරන තාත්තා කෙනෙක් විදිහට. ඒක ඉතාම උතුම් ක්‍රියාවක්. එහෙම නේද? එදා හොඳක් වෙන්න ඕනේ කියලා හිතාගෙන කරපු දේවල් අද නරක වෙලයි තියෙන්නේ මට. මිස්ටර් බණ්ඩාර ඔය දරුවව හොඳින් බලාගත්ත නේද? අනිවාර්යෙන්ම. නූල් පටක අඩුවක් තිබ්බේ නැහැ. කෑම බීමද බේත් ඒද්ද ඇඳුම් පැළඳුම්ද සියලු දේ අපි සැපෙව්වා මෙහෙටත් වඩා පහසුකම් සහිතව. මිස්ටර් බණ්ඩාර මට හිතෙන මෙහෙම දෙයක්. ආන්‍ය අනුක්ක හොයාගත්ත තැනකින් නේද මේ ප්‍රශ්නේ පටන් ගත්තේ? ඔව් අනිවාර්යයෙන්ම. ඒක හම්බයක් නේ. පෙනුමට හම්බයක් වගේ පෙනුනට මට හිතෙනවා මේක ඇතුලේ කුමන්ත්‍රණයකුත් තියෙනවායි කියලා. කුමන්ත්‍රණයක්? ඔව්. මිස්ටර් බණ්ඩාර ඒක ආන්‍යගේ එව්වේ නැද්ද? දරුවා මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. එහෙනම් ඒ කුමන්ත්‍රණයක් කියලා කියන්නේ කොහොමද? නෑ මෙන්න මෙහෙමනේ මිස්ටර් රවි. දැන් දරුවාගේ අනන්‍යතාවය පෙන්නන ලියකියවිලි දරුවාගේ අතට ගියේ කොහොමද කියන එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. මෙහෙමයි. මේ ලෝකේ හොඳ මිනිස්සු බොහොම අඩුයි. මැරියෝ තක්කඩි අර අය මේගොල්ලෝ තමයි වැඩි. ඉතින් මිස්ටර් බණ්ඩාර එහෙම දෙයක් කරනවා නම් කරන්න ඕනේ අර දරුවා හදාගත්ත පොලේයිනේ. දැන් මෙහෙමනේ ඔය දරුවා ගැන දන්නේ මමයි නෝනයි ඔය පවුලයි විතරයිනේ. වෙන කවුරුත් දන්නේ නැහැ. ඔය දරුවා බලාගත්ත අය පවුලේට මොකක් හරි වෙනස්කමක් එහෙම වුණාද? මොන පවුලද? මේ දරුවා බලාගත්ත පවුලේ. පියරත්නලා. අන්න හරි පියරත්නලා. නෑ හාල් ඇටේක අඩුවක් වෙලා තිබුණේ නෑ. මම දෙනකොට යමක් වැඩියෙන් දුන්නා මිසක්ක කවදාවත් අඩුවෙන් දීලා නෑ ඒගොල්ලන්ට. ඉතින් ওই විදිහට සැලකිලි ලබා ගන්න පවුලක් කවදාවත් උත්සාහ කරනවද ඒක නැති කරගන්න? ඒක තමයි මාත් කල්පනා කළේ. සමහර දේවල් අහම්බයක් සිද්ධ වෙනවා. දැන් බලන්නකෝ ටෙනිස් බෝලයක් වතුරට දාලා ඉර කරගෙන ඉන්නකොට ඒක තියෙන්නේ සීමිත ප්‍රමාණය. මොකද හේතුව අවස්ථාව ලැබුණ හැටිම ඒක මතුවෙනවා. එහෙම නේද? දැන් ඉතින් අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරලා වැඩක් නැහැ. මිස්ටර් බණ්ඩාර අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. ඒක තමයි කරන්න තියෙන්නේ. ඔබතුමා නීතිමය පැත්තෙන් මට උදව් කරන්න. අනිවාර්යෙන්. අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා.